අද අපි දෙන්නව හයිකින් එකක්. අපි දැන් ඉන්නේ ගෝමරේ කියන ගමේ. අපේ අද හයිකින් එක උනේ නකල් 5 peak. ඉතින් අපි දැන් කවුන්ටර් එකෙන් ටිකට් එකකුත් අරගෙන අපි දැන් කන්ද ළඟට යන්න කියලා තමයි මේ සූදානම් වෙන්නේ. දැන් වෙලාව 10:10. අපි බලමු එක කන්දකට කොච්චර වෙලාවක් යනවද කියලා. ඉතින් ඔයාලා මාත් එක්ක දිගටම හැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි ගිහිල්ලා බලමු. අපි දැන් කැලේ ඇතුළට ඇතුල් වුණා. මේ යන්නේ පාරේ. පාර හොඳට තියෙනවා. අපි යමු. ඔව්. පැසල යන්න බෑ. අපි දැන් කැලේ මැද යන ගමන් ඉන්නේ. ඔයාලට ඇහෙනවත් ඇති සද්දේ නකල් සැල්ලේ. අපි එතනටත් ගිහිල්ලා 5 peaks වලට යමු. ඉන්න මාත් එක්ක. Betul kan? නකල් සැල්ලට නම් යන්නේ මේ දකුණු අත පැත්තෙන් තියෙන පාරට. එතකොට මේ වම් අත පැත්තේ පාරෙන් තමයි යන්නේ 5 peaks වලට. අපි එනකොට යමු නකල් සැල්ලට. උඩට නගින්න ඕනේනේ. ඒ නිසා අපි ඉස්සරහම 5 peaks වලට ගිහින් යමු. අපි කැලේ මැදින් ටික දුරක් උඩට ආවා. ඔයාලට මේ පේන්නේ හරිම ලස්සනට 5 peaks. ඒ වගේම ඉතුරු කඳු වලලු ටිකත් හරිම ලස්සනට පේනවා. ඔයාලත් ඒ ලස්සන බලාගෙන මාත් එක්ක උඩට යමු. ඔයාලා පායන කාලෙක 5 peak එනවා නම් අනිවාර්යයෙන්ම වතුර බෝතල් 2-3ක් අරන් එන්න. අපිත් වතුර අරගෙන ආවේ. වලට පේනවා ඉතින් මට පිටිපස්සේ ඒ දියැලේ වතුර හිඳිලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරලා වතුර නම් අරගෙන එන්න. මොකද පල්ලේ වතුර නැහැ කියන්නේ උඩ කොහොමත් වතුර නැහැනේ. අපි දැන්
තව ටික දුරයි තියෙන්නේ උඩට යන්න. අපි යමු. අවසරත් වැඩි. අපි යමු ඒ වුණාට. අපි දැන් කැලේ ගොඩක් දුර ආවා. මේ දවස්වල අවුසර වැඩිනේ. ඉතින් ටිකක් මහන්සි උඩට යන්න. අපි උඩට යමු. අපි දෙන්නගේ ටාගට් එක කොහොම හරි කඳු පාටම නගින්න. අපි යමු. තාම යන ගමන් ඉන්නේ. තව ටික දුරයි තියෙන්නේ. මාත් එක දිගටම හැදිලා ඉන්න. අපි කැලේ දැන් සෑහෙන දුරට ඇවිල්ලා ඉන්නේ. දැන් නම් ඉන්නේ ගස් කොළන් වලින් වට වුණු කෑල්ලක. ඇඟට මාර සනීපයක් දැනෙන්නේ. දැන් නම් කඳු මුදුනට ළඟයි වගේ කියලා මට හිතෙනවා. අපි උඩට යමු. බලන්නකෝ යාලා මේ වටපිටාව හරිම ලස්සනයි. අපි ආවේ අර ගෙවල් වගේක් තියෙන්නේ එහෙන් තමයි අපි පටන් ගත්තේ. අපි එහෙම මේ කැලේ දිගෙන් තමයි ආවේ උඩට. අපි දැන් මේ ඉන්නේ පුංචි ගලක් තියෙනවා. ඒ ගල උඩ ඉන්නේ. තව පොඩි දුරකින් අපිට පළවෙනි පීක් එක කවර් කරන්න පුළුවන්. මේ පාරෙන් තමයි උඩට යන්නේ. අපි උඩට යමු.
අපි ආවා දෙවන පීක් එකට. තව 3යි තියෙන්නේ. බලන්න ඔබ ලස්සන. මගේ ෆස්ට් හයිකින් එක තමයි නකල්ස් 5 පීක්. අපි අද කඳු 3ක්ම නැග්ගා. ඉතුරු කඳු දෙකට නම් නගින්න පොඩ්ඩක් අමාරුයි. මොකද ගෝන්නු ඒ වගේම දිවියෝ ඉන්නේ හින්දා ඉන්න පොඩ්ඩක් අමාරුයි මේ පැත්තට නගින්න. මං ඔයාලට කියන්නම් මේ වටේට පේන කඳු වලල්ල කොහෙද කියලා. මේ පැත්තෙන් පේන්නේ නුවර දිස්ත්‍රික්කයේ මහවැලි ගඟත් පේනවා. එතකොට මේ පේන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ රිවර්ස්ටන් පැත්ත. එතකොට අර ලස්සනට පේන කන්ද තමයි කන්ද සාමිගල. ඒ වගේම තමයි මේ වටේටම පේන්නේ මීමුරේ ගම්මානේ. එතකොට මීමුරේ ගම්මානෙත් එක්ක එහා පැත්තෙන් තියෙන්නේ හොන්නස්ගිරියේ කඳු වලල්ල. ඉතින් හරිම ලස්සනට මෙතනට පේනවා වටේටම view එක. අපි දැන් මෙතනින් පිටත් වෙන්නේ කියලා තමයි සූදානම් වෙන්නේ නකල් සැල්ල බලන්න යන්න. අපිට තව කඳු දෙකක් ඉතුරුනානේ. අපිට කලින් ආපු කට්ටිය කිව්වා දෙවියෙක් ඉන්නවා. එයාලා දැකලා තිබ්බ නිසා අපිට කිව්වා මේ පැත්තට රිස්ක් එකක් ගන්න යන්න එපා කියලා. අපි ඒ නිසා යන්නේ නෑ මේ පැත්තට. ඉතින් ඔයාලත් එන්න මේ පැත්තේ හරිම ලස්සනට ඔයාලට view එක බලා ගන්න පුළුවන්. මාත් එක්ක දැන් යමු නකල් සැල්ල බලන්න.
අපි නකල්ස් කඳු මුදුනේ ඉඳන් අපි දැන් තමයි කැලෙන් එළියට බැස්සේ. ඉතින් මට කඳු 3යි තමයි අපි දෙන්නටම තරණය කරන්න හම්බුනේ. හිතට දුකයි. ඉතින් ඉතුරු දෙක අපි දෙන්නට යන්න බැරි වුණ එකට. ලොකුම හේතුව තමයි අපිට කලින් ආපු එකනා කිව්වා දිවියෙක් හිටියා කියලා. ඒකයි රිස්ක් එකක් ගත්තේ නැත්තේ. අපි දැන් මෙහෙමම යනවා නකල්ස් දිය ඇල්ල ළඟට. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි දෙන්න ආයෙත් දවසක ඉතුරු කඳු දෙක අනිවාර්යයෙන්ම නගින්න එනවා. ඉතින් මාත් එක්ක යන්දන් දිය ඇල්ල බලන්න. අපි ආවා නකල්ස් දිය ඇල්ල ළඟට. බලන්නකො මේ දිය ඇල්ල මෙච්චර ඉදෝර කාලෙක වුණා දිය ඇල්ල වතුර නම් තියෙනවා. හරිම ලස්සනයි. අපි දෙන්න මූණත් හොදගත්තා. මාර සනීපයක් තියෙන ඇඟට. ඉතින් මම අද ආවේ හයිකින් එක යන්නේ. මට ඉතින් අද හරිම සතුටුයි. මගේ ෆස්ට් හයිකින් එක තමයි උනේ නකල්ස් 5 peak. ඉතින් අපි දෙන්න දැන් ගෙදර යන්න කියලා තමයි සූදානම් වෙන්නේ. දැන් වෙලාව 5යි. ඉතින් ආයෙත් මම ලස්සන තැනකට ගිහින් ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න. ඔයාලත් මෙහි අනිවාර්යෙන් එන්න. ඒ තරම්ම ලස්සන තැනක් මෙතන. මම අර කලින් කිව්වා වගේ මේ දවස්වල ඉදෝද තියෙන හින්දා අනිවාර්යෙන් වතුර නම් අරගෙන එන්න. මෙහි උඩ දියැලි වල නම් වතුර නැහැ. ඉතින් අපි දෙන්න අද මෙතනින් සමු ගන්නවා. ඔයාලා ඉතින් පරිස්සමෙන් ඉන්න. අපි ආයෙත් හම්බ වෙමු. සුබ දවසක්.